සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා හිතනවා. මේ දවස්වල ඉතින් ලංකාවේ ගොඩ තැන්වලට හොඳටම වහිනවා. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න කියලා කියනවා. උදේම නම් ඉතින් පරිසරය මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි ඉතින් දවල් වෙනකොට නම් මොනවා වේද කියලා හිතා ගන්න බෑ. මොකද අපිටත් එක දිගටම මේ දවස් ටිකේ හොඳටම වැස්ස තිබුණා. උදේම ඉතින් කිචන් එක පොඩ්ඩක් අස් කරගත්තා. මට ඉතින් කිචන් එක හැම වෙලේම අස් කරගන්න ඕන. අර ගොඩ හැඩි වෙලක් නැහැ. ඒ වුණාට ඉතින් චුට්ටක් එහෙම වෙලා තිබුණත් ඉතින් හිතට හරි නෑ වගේ. ඉතින් මගේ වැඩේම ඉතින් කිචන් එක හැම වෙලේම අස් කරන එක. අනේ මන්ද ඉතින් ඔයාලත් එහෙමද කියලා මම හරි ආසයි. මගේ කිචන් එක පිරිසිදුව පිළිවෙලට ඒ වගේම ලස්සනට තියෙනවට. ඉතින් මේ අනිත් හැම දෙයකටම වඩා ඉතින් මම කිචන් එකට වැඩි සැලකිල්ලක් දක්වලා තියෙනවා. ඉතින් මම හැම වෙලේම මේ චුට්ටක් ඉතින් ඒක ලස්සනට තියාගන්න එහෙම පොඩ්ඩක් උත්සාහ කරනවා. ඒ වගේම මාව දන්න කෙනෙක් නම් දන්නවා මම කිචන් එක දැන් මේ සතියේ තියෙන විදිහ නෙවෙයි 11 වෙනි සතියේ මොකක් හරි පොඩි වෙනසක් මේ කරනවා. අනේ මන්ද ඉතින් මට ඉතින් අර මේ දේ මෙතන ලස්සනයි කියලා හිතුනොත් එහෙම හොඳයි කියලා හිතුනොත් මම ඉතින් එතන පොඩ්ඩක් වෙනස් කරලා බලනවා. එහෙම තමයි ඉතින් කිචන් එක මේ දවස් ටිකේ කරගෙන යන්නේ. මේ දවස් ටිකේ විතරක් නෙමෙයි ඉතින් මම ඉතින් මොනවා හරි තිබුණොත් ඉතින් හස්බන්ඩ් තමයි ඉතින් ගොඩක් වද දෙන්නේ. මොකද සමහර දේවල් මට තනියම කරගන්න බැහැනේ. එතකොට ඉතින් හස්බන්ඩ් නිවාඩු දවසට එයාවත් අල්ලගෙන ඉතින් කිචන් එකේ මොනවා හරි පොඩි හරි වෙනස්කමක් කරන්න මම උත්සාහ කරනවා. ඒක ඉතින් මට ලොකු මානසික සැනසීමක් කියලා හිතෙනවා. දැන් නම් ඉතින් මම මේ හදන්නේ ඉක්මනටම මේ උදේ කෑම එක හදාගන්න මගේ. බබායි කෑම එක හදලා ඉවරයි. ඉතින් යක් මෙතන ඉන්නවා. ඉතින් ඉක්මනටම මේ රයිස් එකක් හදාගත්තා නම් හොඳයි කියලා හිතුණා. මොකද අද ඉතින් ලොකු වැඩක් කරගන්න අමාරුයි මේත් එක්ක. අද එච්චරගේ මූඩ් එක හරි නැහැ. ඉතින් මේ අද දඩි බිඩි රයිස් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් රයිස් එකට ඕන දේවල් මේ විදිහට ඉක්මනට කපා ගත්තා. ඉතින් සොසේජස් දාලා තමයි අද මම රයිස් එක හදන්න යන්නේ. බිත්තර මොකොත් දාන්නේ නැතුව සොසේජස් ටිකක් දාලා ඉක්මනට ඉතින් රයිස් එක හදා ගන්න ඕන. මේ තියෙන ඉතින් බබාගේ උදේ කෑම එක. මේ ඔක්කොම ඉතින් කයිද කියලා නම් දන්නේ නැහැ. බලමු. මං ඉතින් සොසේජස් ටික මුලින්ම බැදලා ඒ ටික අයින් කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ පෑන් එකටම සුදු ලුණු ටිකක් ටෙම්පරාදු වෙන්න දැම්මා. ඊට පස්සේ ඉතින් රතු ලුණු ඒ ටික දාලා ටෙම්පරාදු කරගෙන ඉතින් කැරට් එතකොට අමරිස් කරලා දාගත්තා. ඒ ටිකත් ටෙම්පරාදු කරලා රයිස් එක හදාගන්න තමයි තියන්නේ. ඉතින් බබත් එක්ක කරි දෙක තුනක් හදන වෙලේ මෙහෙම රයිස් එකක් ඉක්මනට හදා ගන්න පුළුවන් නිසා ඉතින් මට හිතුණා අද මේ රයිස් එක හොඳයි කියලා. ඉතින් මම අර ටෙම්පරාදු කරපු ටිකට බත් ටිකක් දාලා ඉවරලා බැදපු සොසේජස් ටිකක් දාලා ඊට පස්සේ ඉතින් ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් ටිකක් දාලා මේක හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ ඉතින් උණුවෙන්ම කනවා නම් මේ ගොඩක් රසයි. ඉතින් මගේ දඩි බිඩි රයිස් එක තමයි ඉතින් මේ. ඉතින් ඉක්මනටම හදාගත්තා බබත් එක්ක.
ඉතින් අත් එක්ක ඉන්න වෙලාවට මේ වගේ දෙයක් ඇත්තටම පහසුයි. අර ගොඩක් හදන වෙලේ වෙලාවත් ඉතුරුයි. ඉතින් බබත් එක්ක ඉතින් මේ වැඩේ හොඳයි කියලා මට හිතුණා. ඉතින් අන්තිමේටම තමයි කපාගත්ත ලිස්ට් එක එකතු කරගත්තේ. ඉතින් ඔන්න දැන් රයිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා තියෙන. දැන් ඉතින් උණුවෙන්ම කන්න තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් ටිකක් දවල් වෙලා තියෙන්නේ. මට හිතුණා මේ වෙලාවේ මොන හරි කන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් අපේ ගෙදර මික්සර් එකක් තිබුණා. මම ඉතින් චුට්ටක් ඉතින් මේ මික්සර් ජාති වලට චුට්ටක් වැඩිපුර කැමති. ඉතින් මම ඒක කෑවා. ඉතින් බලන්නකෝ ඒ වෙලේම හයියෙන් වහින්න ගත්තා. මේ නම් ඉතින් ටිකක් හවස් වෙලා 3:00 විතර වගේ මට හිතුණා ඉතින් කොත්තමල්ලි එකක් බිව්වනම් හොඳයි කියලා. ඇඟටත් හොඳයි. ඉතින් මම කොත්තමල්ලි ටිකක් තැම්බෙන්න තියලා එකත් ඉක්මනට හදාගෙන බිව්වා. ඉතින් වැස්සට බලන්නකො ටික වෙලාවකින් මේ වැස්ස ආය පායනවා. ඉතින් හරියට වැහැලා නෑ වගේ. ඉතින් කොහොම හරි දන්නේම නැතුව ටිකක් හවස් වුණා. ඒ වගේම අපේ පැත්තට කරන්ට් එකක් නැහැ. ඉතින් බබත් එක්ක ඉතින් හස්බන්ඩ් එන්න කලින් රැට උයා ගන්නත් ඕනේනේ. මං ඉතින් මේ අද කලින්ම ටිකක් උයාගෙන වැඩ ටික ඉවර කරගත්තා. කරන්ට් එක එනවා යනවා. ඉතින් ෂුවර් කරන්න අමාරුයිනේ. ඉතින් කොහොම හරි වැඩ ටික ඔක්කොම ඉවර කරලා කිචන් එකත් ඉතින් මේ විදිහට අස් කරගත්තා. ඉතින් උයල ඉවර වෙනකොටම ඉතින් කිචන් එක අස් කරලා වැඩ ටික ඉවර කරගත්තාම හිතට මාරම නිදහස්. ඉතින් හස්බන්ඩ් ආපුවාම එයාත් එක්කත් ඉන්න පුළුවන්. ඒතර අර ගෙදර වැඩ කර ඉන්න ඕනේ නැහැනේ. කාලෙත් විතරයි. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ අද දවසත් ගෙවුනේ. ඉතින් චූටි පැටියත් ඉන්නවා. එයා නම් අද මේ වීඩියෝ එකේ පෙන්වන්න හම්බුනේ නැහැ. ඉතින් ලොකු වැඩ. අද ඉතින් චුට්ටක් මූඩ් එකත් හරිය නැහැ. ඉතින් අඬාගත්ත ගම. ඉතින් එහෙනම් ආයෙත් දවසක ළඟදිම හම්බෙමු. ගෙහින් එන්නම්. බයි.